ගැටුම එහෙම නැත්නම් ගැටුම් කිව්වහම මේක අපිට නොපුරුදු වචනයක් නෙවෙයි. එදිනදා ජීවිතේ අපිට ඕන තරම් ඇහෙන වචනයක් තමයි මේ ගැටුම් කියලා කියන්නේ. එතකොට අපි ඕන තරම් එදිනදා ජීවිතේ විවිධාකාර ගැටුම් දැකලා තියෙනවා. අපි එදිනදා ජීවිතේ විවිධාකාරයෝ ගැටුම් දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා පවුලක් ඇතුලේ ගැටුම් ඇති වෙනවා. එතකොට පුද්ගලයන් අතර ගැටුමක් ඇති වෙනවා. පුද්ගල කණ්ඩායමක් අතර ගැටුමක් ඇති වෙනවා. අපි දැකලා තියෙනවා රාජ්‍යයක් ඇතුලේ ගැටුම් ඇති වෙනවා. එතනින් එහාට අපි දැකලා තියෙනවා ලෝකේ රාජ්‍යයන් අතර ගැටුම් ඇති වෙනවා. අපි ඕනතරම් දැකලා අහලා තියෙනවා. එතකොට ගැටුම් කියලා කියන්නේ අපට නුපුරුදු වචනයක් නෙවෙයි. අපිට ඕනෑම තැනක ඕනෑම ආකාරයෙන් දක්නට ලැබෙන වගේම ඇතිවිය හැකි සංසිද්ධියක් තමයි මේ ගැටුම කියලා කියන්නේ. මේ ගැටුම නිර්වචනය කරනකොට විවිධ නිර්වචකයන් විවිධාකාරී වූ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ගැටුම් කියලා කියන්නේ අපේ ජාත්‍යන්තර සබඳතා ඇතුළේ වගේම දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව වගේ විෂයන් රාශියක් ඇතුළේ තියෙන උපවිෂයක් තමයි මේ ගැටුම කියලා කියන්නේ. එතකොට මේ ගැටුම කියලා කියන්නේ මොකද්ද? අපි අම්මාකාරී නිර්වචනයක් මේ ගැටුම කියන දේ පිළිබඳව දැනගෙන ඉන්න එපා. මේ ගැටුම් කියලා කියන්නේ අපි සරල අර්ථකථනයක් අපේ අර්ථකථනයක් මේ විදිහට අපි කියමු. පුද්ගලයන් දෙදෙනෙක් අතර හෝ පුද්ගල කණ්ඩායමක් අතර හෝ පුද්ගල කණ්ඩායම් කිහිපයක් අතර රාජ්‍යයන් අතර ඇතිවිය හැකි නොඑකතාවයක් එහෙම නැත්නම් යම් ආකාරයේ විශේෂ සම්බන්ධතාවයකට අපිට ගැටුම කියලා කිවීමේ හැකියාව තියෙනවා. මොකද්ද ගැටුම කියලා කියන්නේ? අපි සරල පොඩි කාලේ ඉගෙනගත්ත අර්ථකථනේ පුද්ගලයන් දෙදෙනෙක් අතර හෝ පුද්ගලයන් කිහිපයක් අතර හෝ රාජ්‍යයක් අතර ඇතිවෙන යම් ආකාරයේ නොඑකතාවයක් එහෙම නැත්නම් යම් ආකාරයේ විශේෂ සංසිද්ධියකට අපිට ගැටුම නිර්වචනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපි විසින් හදාගත්ත නිර්වචනයක් විදිහට අපිට කියන්න පුළුවන්. එතකොට මීට අමතරව මේ ගැටුම පිළිබඳ විවිධාකාරයේ වූ නිර්වචකයන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. මේ ගැටුම් පිළිබඳව විවිධාකාරයේ වූ නිර්වචකයන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට බලාපොරොත්තු වූ හැසිරීමෙන් ඔබට ගිය තත්ත්වයක් හැසිරීමක් ගැටුම කියලා තියෙනවා සිගල් සහ බිගල් විසින්. තවත් විදිහකට කිව්වොත් මේ ගැටුම කියලා කියන්නේ මොකද්ද? බිල්ස් සහ සිගල් කිව්වා මේක සාමාන්‍ය බලාපොරොත්තුව හැසිරීමෙන් ඔබට ගිය තත්ත්වයක් කියලා. මාර්ච් සහ සයිමන් කියනවා ගැටුමක් යනු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඇති තත්ත්වය කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස ගැටුම ඇති වෙන බව මාර්ච් සහ සයිමන් ඉදිරිපත් කරලා තියෙනවා. වෝල්ටන් කියලා තියෙනවා එකිනෙකට වෙනස් මට්ටම් වල ක්‍රියාත්මක වන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන් දෙකක් ගැටුම කියලා. ලුවිස් ඒ කාසර් කියලා තියෙනවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ අරගලයක් මේ ගැටුම කියලා. මාක් කියලා තියෙනවා කිසියම් සහයෝගීතාවයකට ඇතිවන තර්ජනයක ප්‍රතිඵලයක් ගැටුම කියලා. ක්‍රිස්ටෝපර් මිචෙල් කියලා තියෙනවා පාර්ශවයන් දෙකක් හෝ කිහිපයක් අතර ඇතිවන සම්බන්ධතාවයක් මේ ගැටුම කියලා. ඊගාවට ගැටුම් නිර්වචනයේදී වැදගත් වෙන දාර්ශනිකයෙක් වෙච්ච කුයින්ස් රයිට් කියලා තියෙනවා සමාජ කණ්ඩායම් අතර එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය ගැටුම බවට කුයින්ස් රයිට් අදහස් පළ කරලා තියෙනවා. හරි. එතකොට දැන් අපි විවිධාකාරයේ වූ නිර්වචකයන් මේ ගැටුම පිළිබඳව අදහස් දක්වපු නිර්වචන බැලුවා. හරි. අපි එතකොට මේ ගැටුම ඇතුලේ තියෙන පොදු ලක්ෂණ කිහිපයක්. ගැටුම ඇතුලේ දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි සෑම ගැටුමක් ඇතුළෙම අපිට දක්නට පුළුවන් දෙයක් තමයි බලපෑම් කිරීම මේ ගැටුම ඇතුලේ තියෙනවා. බලපෑම් කිරීම මේ ගැටුම ඇතුලේ තියෙනවා. කේවල් කිරීම මේ ගැටුම ඇතුලේ තියෙනවා. බලපෑම් කිරීම මේ ගැටුම ඇතුලේ තියෙනවා. කේවල් කිරීම මේ ගැටුම අතර තියෙනවා. ඊගාවට මගහැරීම මේ ගැටුම ඇතුලේ තියෙනවා. තර්ජනය කිරීම මේ ගැටුම ඇතුලේ තියෙනවා. එතකොට බලපෑම් කිරීම, කේවල් කිරීම, තර්ජනය කිරීම, මගහැරීම කියන ලක්ෂණ හතර අපිට ගැටුමක් ඇතුලේ
දැක ගන්නට පුළුවන් යම් ආකාරයේ ලක්ෂණ 4ක්. හරි. එතකොට දැන් මේ ගැටුම කියන එක අපි යම් ආකාරයේ ගැටුම් ගැන අදහසක් තියෙනවා. එතකොට මේ ගැටුමෙම මුල තමයි ආරවුලක් කියලා කියන්නේ. ගැටුමේ මුල තමයි ආරවුල කියලා කියන්නේ. එතකොට ගැටුමේ මුල් අවස්ථාව තමයි ආරවුල කියලා කියන්නේ. ගැටුමේ උච්චතම අවස්ථාව තමයි ආරවුලේ උච්චතම අවස්ථාව තමයි ගැටුම කියලා කියන්නේ. ඒ හින්දා නිකන් අපි කිව්වොත් අර කතාවට කියනවා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියාගන්න එපා කියලා. එතකොට ආරවුල කියලා කියන්නේ යම් ආකාරයේ නියපොත්තෙන් අපිට කඩන්න පුළුවන් දෙයක් වගේ. හැබැයි ගැටුම කියලා කියන්නේ පොරවෙන් කපන්න සිද්ධ වෙන දෙයක්. ඒක මම මේ කිව්වේ ගැටුම සහ ආරවුල අපිට කියන්න පුළුවන් එක්තරා විදියක්. ආරවුල අපිට නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙයක්. ගැටුම කියලා කියන්නේ අපිට පොරවෙන් කපන්නම වෙන දෙයක්. එතකොට ආරවුල කියලා කියන්නේ මොකද්ද? ගැටුමේ පූර්ව අවස්ථාව මිනිසාගේ සිත තුළ ඇති වෙනවා. එතකොට ආරවුල් පුද්ගල මට්ටමේ, සමාජ මට්ටමේ, ජාතික මට්ටමේ, ජාත්‍යන්තර මට්ටමේ ආරවුල් අපිට දැක ගන්න පුළුවන්. ආරවුල් අපිට පියවිසට පේන්නේ නැහැ. ආරවුල් අපිට පියවිසට පේන්නේ නැහැ. අපි එතකොට ආරවුලක් හඳුනා ගන්න පුළුවන්. හැසිරීමකින් තමයි අපිට ආරවුලක් අඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ආරවුල කියලා කියන්නේ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි දෙයක්. විනාශකාරී තත්ත්ව අඩුයි ගොඩක් වෙලාවට මේ ආරවුල ඇතුලේ ගොඩක් වෙලාවට කායික රිදවීමට වඩා මානසික හිංසනය තමයි තියෙන්නේ. කායික හිංසනයට වඩා මානසික හිංසනය තමයි මේ ආරවුල ඇතුලේ තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ ආරවුල කියන දේ ඇති වෙන්නේ වැරදි සංවේදනයේ හින්දා තමයි මේ ආරවුල කියන එක ඇති වෙන්නේ. හරි. ආරවුල මොකක්ද කියලාත් අපි දැනගත්තා. තවදුරටත් අපි දැනගමු මේ ගැටුමේ මොනවාද තියෙන ලක්ෂණ කියලා. ගැටුම ඇතුලේ මහා පරිමාණ විනාශය තියෙනවා. කායික වගේම මානසික හිංසනය මේක ඇතුලේ තියෙනවා. මේකේ ඇවිල්ලා විසඳීම අපහසුයි. ඒ වගේම පියවිසට පේනවා ගැටුම කියන එක. එතකොට මහා පරිමාණ භෞතික හිංසනයක් මේක ඇතුලේ තියෙනවා ගැටුම කියන එක ඇතුලේ. එතකොට ගැටුමයි ආරවුලයි ඇතුලේ අපිට පොඩි මේ දෙක අතරේ වෙනස්කම් දාර්ශනිකය මොනවාද කියලා තියන්නේ කියලා කතා කරොත් ජෝන් බර්ටන් කියලා තියෙනවා ආරවුලක් යම් ආකාරයකට විසඳීමකට එළඹීමට හේතු විය හැකි කෙටි කාලීන එකඟ නොවීම සාකච්ඡා කළ හැකි ගැටලු ඇතුළත් වේ කියලා තියෙනවා ආරවුලක් ඇතුලේ. හැබැයි ජෝන් බර්ටන්ම කියනවා ගැටුම ඇතුලේ ගැටුම වෙනස් වීම සාකච්ඡා කළ නොහැකි ලෙස එළඹගත් ගැඹුරින් මුල් බැසගත් ගැටලු සහිත දිගු කාලීන සංසිද්ධියක් කියලා ගැටුම කියනවා. එතකොට ක්‍රිස්ටිනෝසා මර්චන්ට් කියනවා පාර්ශව දෙකක් අතර ඇති මූලික එකඟ නොවීම ආරවුලක් විය හැකි ප්‍රතිඵලයක් කියලා ක්‍රිස්ටිනෝසා මර්චන්ට් කියනවා. ඒ වගේම ගැටුම කියලා කියන්නේ ක්‍රියාවලියකට වඩා සංසිද්ධියක් කියලා. ආරවුලයි ගැටුමේ වෙනස ක්‍රිස්ටිනෝසා මර්චන්ට් අර්ථ දක්වනවා. හරි. එතකොට අපිට බැලු බැලමට පේන දෙයක් තමයි මේ ගැටුම කියලා කිව්වේ මොකද්ද? කිසියම් දෙපාර්ශවයක් හෝ පාර්ශවයන් අතර, රාජ්‍යයන් හෝ රාජ්‍යයන් අතර, කණ්ඩායම් හෝ කණ්ඩායම් කිහිපයක් අතර මානව සමාජයේ ඇතිවන්නා වූ විශේෂ සම්බන්ධයක් විදිහට තමයි අපිට මේ සියලුම නිර්වචන තුලින් ගැටුම අපිට පේන්නේ. හරි. එතකොට මේ ගැටුමකට මුල් වෙන හේතු මොනවාද? ජාත්‍යන්තර සබස්ථා ඇතුලේ අපිට ගැටුමකට මුල් වෙන හේතු ගණනාවක් කතා කරන්න පුළුවන්. අපි ඒකට ගැටුමට හේතු වන කාරණා දක්වන්න අපිට ගන්න පුළුවන් ගැටුම් රෝධේ. ගැටුම් රෝධේ අපිට ගන්න පුළුවන් ගැටුමට හේතු වෙන කාරණා දක්වන්න. ඒතර ගැටුම් රෝධය ඇතුලේ අපිට තියෙනවා අපිට ගැටුම් රෝධය ඇතුලේ පුද්ගලානුබද්ධ ගැටුම් තියෙනවා. දත්ත මත පදනම් වූ ගැටුම් තියෙනවා. ඊගාට අභිලාෂ මත පදනම් වූ ගැටුම් තියෙනවා. ව්‍යුහාත්මක මත පදනම් වූ ගැටුම් තියෙනවා. හර පද්ධතියෙන් මත පදනම් වූ ගැටුම් තියෙනවා. පුද්ගලානුබද්ධ ගැටුම්, දත්ත මත පදනම් වූ ගැටුම්, ඊගාට ව්‍යුහාත්මක පදනම් වෙච්ච ගැටුම්, ඊගාට අභිලාෂ මත පදනම් වෙච්ච ගැටුම්, හර පද්ධතියෙන් මත
පදනම් වූ ගැටුම්. ආයෙත් කිව්වොත් පුද්ගලානුබද්ධ ගැටුම්, දත්ත මත පදනම් වූ ගැටුම්, අභිලාෂ මත පදනම් වූ ගැටුම්, ව්‍යුහාත්මක තත්ත්වය මත පදනම් වෙච්ච ගැටුම්, හර පද්ධතිය මත පදනම් වෙච්ච ගැටුම්. එතකොට මේ පුද්ගලානුබද්ධ ගැටුම් කිව්වාම sannivedanaya මත තමයි මේ පුද්ගලානුබද්ධ ගැටුම් තීරණය වෙන්නේ. දත්ත මත පදනම් වූ ගැටුම් කිව්වාම මේ දත්ත මත තමයි මේ ගැටුම් ඇති වෙන්නේ. වැරදි දත්ත තුලින් ගැටුම් ඇති වීමේ හැකියාවක් තියෙනවා. අභිලාෂ මත ගැටුම් කිව්වාම අරමුණු සහ අභිලාෂ ඇසුරෙන් තමයි මේ ගැටුම් නිර්මාණය වෙන්නේ. ඒකට ව්‍යුහාත්මක ගැටුම් ගත්තාම අපිට අභ්‍යන්තරයේ ඒ ව්‍යුහය ඇතුලේ තියෙන විවිධ සංසිද්ධි තුලින් තමයි මේ ගැටුම් ඇති වෙන්නේ. උදාහරණ විදියට සමානාත්මතාව, යුක්තිය වගේ දේවල්. ඊගාවට හර පද්ධතියෙන් මත ඇතිවන ගැටුම් ගත්තාම ගොඩාක් වෙලාවට හර පද්ධතියෙන් කියලා කියන්නේ සංස්කෘතියෙන් සිරිත් විරිත් වගේ දේවල් වලින් ඇතිවන ගැටුම් අපිට මේ ගැටුම් රෝධය ඇසුරෙන් ගැටුමට හේතු වන කාරණා විදියට අපිට ගන්න පුළුවන්. තවදුරටත් අපිට ගියාම මාසල්ලෝගේ න්‍යාය අපිට මේ මාසල්ලෝගේ ගැටුම් පිළිබඳ චක්‍රය අපිට ගැටුම් ඇති වෙන්න හේතු විදියට ගන්න පුළුවන්. මේක ඇතුලේ ස්තර තුනක් තියෙනවා. පළවෙනි ස්තරයෙන් අපි මේකේ දක්වලා තියෙන මූලික අවශ්‍යතා, දෙවෙනි එකෙන් මනෝවිද්‍යාත්මක අවශ්‍යතා, තුන්වෙනි එකෙන් සොයන් සම්පූර්ණ අවශ්‍යතා. එතකොට මේ පළවෙනි උඩම තීරුවෙන් සොයන්ව සාක්ෂාත් කරගත යුතු අරමුණු මිනිසාගේ දක්වනවා. දෙවෙනි එකෙන් මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවය ඇතුළේ ගෞරවණීය ලබා ගැනීමේ අවශ්‍යතාව, අයිතිවාසිකම් ආදරය ලබා ගැනීමේ අවස්ථාව පෙන්වුම් කරනවා. කායික අවශ්‍යතාවය ඇතුළේ ආරක්ෂාවට ඇති අයිතිය, කායික අවශ්‍යතාව වගේ අවස්ථා පෙන්වුම් කරනවා. තවදුරටත් ගැටුම් ඇතිවීමට හේතු ගැන කතා කරනකොට අපිට විවිධ ප්‍රවේශ හඳුන්වා දෙන්න පුළුවන්. මේ ප්‍රවේශ ඇතුළේ අපි දන්නවා අපිට තියෙනවා හාවර්ඩ් ප්‍රවේශය. හාවර්ඩ් ප්‍රවේශය ඇතුලේ කියන්නේ මේ අපි ඉස්සරහට ඒ ගැන කතා කරන හින්දා මම පස්සේ කියන්නම්. විවිධ ස්තරයන් ඇසුරෙන් ගැටුම් නිර්මාණය වෙන ආකාරය, ඊගාවට අනන්‍යතා ප්‍රවේශය ඇතුලේ අවශ්‍යතා ප්‍රවේශය ඇතුලේ අභිලාෂ සහ උවමනා ආශ්‍රයෙන් ගැටුම් ඇති වෙන ආකාරය සහ පරිවර්තන ප්‍රවේශය ඇතුලේ විවිධ ගැටුමේ පරිවර්තන ප්‍රවේශය තුළින් ගැටුම් නිරාකරණය කර ගැනීමේ අවස්ථාවත් අපි කතා කරනවා. එතකොට ගැටුමට හේතු වන කාරණා විදිහට අපි ගැටුම් රෝධේ, ඊගවට මාස්ලෝගේ ගැටුම් පිළිබඳ චක්‍රය, ඊගවට ප්‍රවේශ හේතු වන කාරණා විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. තවදුරටත් කතා කරොත් තවත් කරුණු තියෙනවා. උදාහරණයක් විදිහට බ්‍රවුන් විසින් ඉදිරිපත් කරා රාජ්‍ය අභ්‍යන්තරයේ ගැටුම් ඇති වෙන්න මොනවාද හේතු වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට දේශපාලන සාධක, ඊගවට සමාජ සාධක, සංජානනීය සංස්කෘතික සාධක, ආර්ථික සාධක රාජ්‍යයක් අභ්‍යන්තරයේ ගැටුම් ඇති වෙන්න හේතු වෙනවා කියලා බ්‍රවුන් විසින් ඉදිරිපත් කිරීමක් කරා. හරි. එතකොට මේ ගැටුමේ කාර්ය මොනවාද? කියලා කියන්න කලින් මම කියනවා මේ ගැටුමට ප්‍රවේශ වෙනකොට ගැටුමේ විවිධ ප්‍රවේශ තියෙනවා. මොනවද ගැටුමේ ප්‍රවේශ? අපිට මේ ලෝකේ සුද්ධ ගැටුම් දැක ගන්නත් පුළුවන්, සරල ගැටුම් දැක ගන්නත් පුළුවන්. සුද්ධ ගැටුම් කියලා කියන්නේ මොකද්ද? යම්කිසි කුඩා සීමාවක් ඇතුලේ පවතින ගැටුමක්. හැබැයි සරල ගැටුමක් කියලා කියන්නේ මොකද්ද? සරල ගැටුමක් කියලා කියන්නේ දිග්ගැස්සුණු වගේම මහා පරිමාණ සාධක මුල් වෙලා, ඒ කියන්නේ ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික ඇති වෙලා සමාජයේ පවතින දිග්ගැස්සුණු ගැටුමක් අපිට සරල ගැටුම් විදියට සරලව හඳුන්වන්න පුළුවන්. උදාහරණ විදියට එතකොට රාජ්‍යයන් අතර ඇතිවන ගැටුම් දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දු පාකිස්තාන, යුක්රේන, පලස්තීන, ඊශ්‍රායල් පලස්තීන යුද්ධය අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් අපි යමු ගැටුමේ කාර්යයන් මොනවාද? ගැටුමක තියෙන කාර්යයන් මොනවාද? විවිධ චින්තකයන් විවිධ අදහස් මේ ගැටුමක කාර්ය පිළිබඳව දක්වලා තියෙනවා. සමහර චින්තකයෝ කියලා තියෙනවා මේ ගැටුමේ තියෙන්නේ සාධනීය තත්ත්ව කියලා. ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත් මේ ගැටුමේ නිර්මාණශීලී තත්ත්ව තියෙනවා. එහෙම නැත්නම් මේ ගැටුම ඇතුලේ
ධනාත්මක தত্ত্ব තියෙනවා. ඒ කියන්නේ මම දැන් වචන තුනක් කිව්වා ධනාත්මකයි අනිත් එක නිර්මාණශීලී අනිත් එක සාධනීය. එතකොට මම මේ කියපු වචන තුන ඇතුළෙන්ම කියවෙන්නේ එකක්. ඒ කියන්නේ ධනාත්මකයි සාධනීයයි නිර්මාණශීලී ගැටුම් කියලා කියන්නේ තුනම එකක්. මේ තුනම ඇතුළෙන් කියවෙන්නේ ගැටුම සමාජයේ යම් ආකාරයේ යහපත් ප්‍රතිඵල ඇති කරනවා කියලා. එතකොට අනිත් එක තමයි ගැටුම සමාජයේ අයහපත් ප්‍රතිඵල ඇති කරනවා කියන එක. එතකොට ඒකටත් අපිට කියන්න පුළුවන් හානිකර ගැටුම්, එහෙම නැත්නම් නිෂේධනීය ගැටුම්, එහෙම නැත්නම් ඍණාත්මක ගැටුම් කියලා. එතකොට ගැටුමේ කාර්යය අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එක්ක ධනාත්මක, එහෙම නැත්නම් ඍණාත්මක. ඒකටම අපි කියනවා සාධනීය, එහෙම නැත්නම් නිෂේධනීය, එහෙම නැත්නම් ඒකටම අපි කියනවා නිර්මාණශීලී ගැටුම් සහ හානිකර ගැටුම් කියලා. එතකොට මේ ඉස්සෙල්ලම මම කතා කරපු ගැටුමක ධනාත්මක ගැටුම්, එහෙම නැත්නම් නිර්මාණශීලී ගැටුම්, එහෙම නැත්නම් සාධනීය ගැටුම් කියන මේ තුනම කියන්නේ එකකට. මේකේ කියන්නේ ගැටුම සමාජය තුළ යම් ආකාරයේ යහපත් කාර්යභාරයක් කරනවා. මේක පිළිබඳව මාක්ස්වාදීන් අදහස් පළ කරලා තියෙනවා. ඊගාවට තෝමස් හොබ්ස් වගේ දේශපාලන දාර්ශනිකයෝ සමාජ සම්මුතිවාදී ඉදිරිපත් කරපු තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජිම් ජැක්වින් රූසෝල අදහස් පළ කරලා තියෙනවා. ඊට අමතරව ජෝර්ජ් සිමෙල් සහ ලුයිස් කෝසර් වගේ දේශපාලන දාර්ශනිකයෝ අදහස් පළ කරලා තියෙනවා. ගැටුමේ කාර්ය විදිහට ගැටුමේ ධනාත්මක, එහෙම නැත්නම් නිර්මාණශීලී සාධනීය ප්‍රතිඵල අත් වෙනවා කියලා. එතකොට මොනවාද ගැටුමෙන් ඇතිවන ධනාත්මක කාර්යයන්? අපි දන්නවා සමාජවාදීන් අදහස් පළ කරපු අදහස් ඇතුලේ සමාජයේ හැමදාම පීඩිත පන්තිය ධනපති පන්තිය විසින් පීඩාවට පත් කරා. සමාජවාදයේ ඇතුලේ අපි දන්න යුග කිහිපය ඇතුලෙම වහල් යුගය ගත්තත් නෙමෙයි ඉස්සෙල්ලම වහල් යුගයෙන් තමයි මේ ගැටුම ආරම්භ වෙන්නේ. වහල්, වැඩවසම්, ධනේශ්වර මේ යුග තුන ඇතුලෙම මොකද කරේ? ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිකෙන් සූරාකෑමට පීඩාවට පත් කරා. හැබැයි මේක මොකද වෙන්නේ? සමාජවාදී යුගයේදී ගැටුමක් ඒ කිව්වේ සමාජවාදී විප්ලවයක් මගින් මොකද වෙන්නේ? නිර්ධන පාන්තිකයින් රාජ්‍ය බලය උදුර ගන්නවා ධනපති පාන්තිකයින්ගෙන්. එතකොට මේ සමාජයේ අර යම් ආකාරයේ ගාමක බලවේගයක් බවට මේ ගැටුම සමාජවාදීන් හඳුන්වනවා. මොකද ගැටුමකින් තමයි Tamanට අයිතිවාසිකම් නොලැබුණු හැමතිස්සෙම පීඩාවට පත් වෙච්ච නිර්ධන පාන්තිකයින් ගැටුම, ඒ කියන්නේ විප්ලවය අනුසාරයෙන් තමයි යාළගේ නිර්ධන පාන්තිකයින් යාළගේ අයිතිවාසිකම් දිනා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මාක්ස්වාදීන් උදාහරණ දක්වනවා ගැටුම කියලා කියන්නේ නරකම දෙයක් නෙමෙයි, අයහපත් දෙයක් නෙමෙයි, මේක ඇතුලේ යහපත් තත්ත්ව පවතිනවා. ඊට ජෝර්ජ් සිමෙල් කියනවා මෙන්න මේ කාරණා ගැටුමේ ධනාත්මක කාර්යයන් මොනවාද? සමාජීය වර්ධනය නොවි එකතැන පල්ලීම් වළක්වන්නේ ගැටුමයි. සමාජ ප්‍රශ්නවලට අවධානය යොමු කරමින් ඒවා විසඳීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නේ ගැටුමයි. පුද්ගලයන් හා සමාජ වෙනස් වීමට දායක වන්නේ ගැටුමයි. සමාජ කණ්ඩායම් වල ඒකාග්‍රතාවය ශක්තිමත් කරන්නේ ගැටුමයි. එතකොට මේ කරුණ හතර ඇතුලේ අපිට පේන දෙයක් තමයි ගැටුම කියන්නේ යම් ආකාරයේ සමාජයේ වැඩක් කරන මේක සාධනීය යහපත් නිර්මාණශීලී දෙයක් කියලා. ඒකනම් ලුයිස් කෝසර් අදහස් පළ කරනවා සමාජ කණ්ඩායම් අතර ඒකාග්‍රතාවය ඇති කරන්නේ ගැටුම, සමාජයේ ඉදිරි ගාමක බලවේගය ඇති කරන්නේ ගැටුම, සමාජයේ පරිවර්තනයන් ඇති කරන්නේ ගැටුම. එතකොට මේ මාක්ස්වාදීන්ගේ ඒ වගේම අපි කතා කරපු ලුයිස් කෝසර්ගේ, ජෝසප් සිමෙල්ගේ අදහස් තුළින් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ ගැටුම ඇතුලේ ධනාත්මක, සාධනීය, නිර්මාණාත්මක කාර්යයන් පවතිනවා කියලා. හැබැයි ඒ වගේම ගැටුම තුල අනිවාර්යයෙන්ම කාර්යභාර ගතොත් මේක නිෂේධනීය හානිකර තත්ත්වයන් තියෙනවා. ජීවිත හානි, දේපල හානි, මානසික හානි වගේ බොහෝ හානි
මේ ගැටුම ඇතුලේ තියෙනවා. එතකොට ගැටුමේ කාර්ය මොනවාද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මේකේ ධනාත්මක වගේම ඍණාත්මක තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ නිර්මාණශීලී වගේම හානිකර තත්ත්ව තියෙනවා. එහෙම නැත්නම් සාධනීය වගේම නිෂේධනීය තත්ත්ව මේ ගැටුම ඇතුලේ තියෙනවා කියලා අපිට පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. හරි. ඊගාවට